හෙලෝ කියන හැමෝටම මම ලාස්ට් වීක් එකේ බැලුවා ජෝන් වික් එකේ බැලරීනා ෆිල්ම් එක. මේක මම බැලුවේ කොලම්බෝ සිටි සෙන්ටර් එකේදී 7pm ෂෝ එක බැලුවේ. ඇත්තටම මේක ෆස්ට් ඩේ එකේදී බැලුවේ. ඒත් ඒ වෙලේ රිවිව් එකක් කරන්න උනේත් නෑ. කට්ටියත් වැඩි එතන. ඊට පස්සේ ඉවර උනේත් 9ට වගේනේ. ඒකින් හින්දා රිවිව් එකක් කරන්න උනේ නෑ. මේකේ ආනා තමයි මේන් රෝල් එක ප්ලේ කරන්නේ. ඇත්තටම මේකේ මම කැමතිම දෙයක් තමයි මේ ෆිල්ම් එකේ ඇවිල්ලා තිබුණු ඕපනින් සීක්වන්ස් එක. අනිවාර්යෙන් මේ මූවි එක තියේටර් එකේ බලන්න යනවා නම් එහෙම අනිවාර්යෙන්ම කලින් යන්න. මොකද සමහරු විනාඩි 5 10 පරක් වෙලා එහෙම ෆිල්ම්ස් බලන්න යනවා. එහෙම බලන්න ගියාට පස්සේ මේකේ ඕපනින් සීක්වන්ස් එක ඔයගලන්ට මිස් වෙන්න පුළුවන්. ඒතර මේකේ ඕපනින් සීක්වන්ස් එක මිස් වුණොත් එහෙම ඉතින් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ ෆිල්ම් එකේ ඒ ආනාගේ කැරක්ටර් එකේ තියෙන මොටිවේෂන්ස් මොනවද කියන එක පිළිබඳව අවබෝධයක් ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්නේ ඒ ඕපනින් සීක්වන්ස් එක බලුවොත් තමයි. ඒ ඕපනින් සීක්වන්ස් එකේ ඇවිල්ලා හොඳටම ෂූට් කරලා තියෙනවා. ෆැන්ටස්ටික්. දැන් මේ ළඟදී ආපු මිෂන් ඉම්පොසිබල් ෆිල්ම් එකේ එහෙම අර පළවෙනි 1 hour එකෙන් පොඩ්ඩක් අප්සෙට් නේ ඔයගොල්ලෝ බැලුවා නම් IMAX එකේ එහෙම ගිහලා 1 hour එකේ ඇවිල්ලා කලර් ග්‍රේඩින්ග්ස් වල ප්‍රශ්න තියෙනවා, එඩිටිං වල ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ රීෂූට්ස් ගොඩක් කරපු බව පේන්න තියෙනවා. ඒත් මේකේ ඒ ඕපනින් සීක්වන්ස් එක 5 minutes ආයේ තියෙන. ඒක ඇවිල්ලා ෆැන්ටස්ටික් වෙනවා. ඒ වගේම මේකේ මේ කැරක්ටර් එක බැලරිනා කැරක්ටර් එකට මේ ඩිසිෂන්ස් ගන්න යා රුට්ලස් ඇසසින් කෙනෙක් වෙන්න බලපාන ලද හේතු මොනවද කියන එක පිළිබඳව, එයාගේ මොටිවේෂන්ස් මොනවද කියන එක පිළිබඳව හොඳට පෙන්වන ඕපනින් සීක්වන්ස් එක තමයි මේකේ ඕපනින් සීක්වන්ස් එක. මම කැමතිම ඕපනින් සීක්වන්ස් එක ළඟදී දැක්ක ඇක්ෂන් මූවීස් වල තියෙන. ඒතකොට මේ ෆිල්ම් එකේ ඒ වගේම මම කැමතිම දේවල් තමයි මේකේ සෙට් පීසස් නියමටම තියෙනවා. ඒ කියන්නේ ඇක්ෂන් one action set piece after one action set piece තියෙන. ඔයගොල්ලෝ ජෝන් වික් මූවීස් කලින් මූවීස් වල තියෙන විදිහටම අර එක සෙටප් වලට ගිහිල්ලා ඒවා යන ඇක්ෂන් සීක්වන්සස් විදිහට තමයි යන්නේ. ඒ අර ඉම්පෝටන්ට්ම දේ තමයි මම අර කලින් කිව්වා වගේ හොඳ ග්‍රවුන්ඩඩ් ස්ටෝරි එකක් මේකේ ඕපන් එකේදී දෙනවා. ඒකට ඔඩියන්ස් එක ඇටච් කරගන්නවා මූවි එකට. ඒ සීක්වන්ස් එකේ ඒක කැරි අවුට් කරනවා throughout the movie 2 hours තියෙන. එතකොට අනිවාර්යයෙන්ම ඇක්ෂන් මූවි එකක් හැටියට හොඳටම එන්ටර්ටේන් කරන්න ඒ කාලය ප්‍රමාණවත් කියන එක පිළිබඳව කියන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මේකේ පට්ටම ෆයිට් සීක්වන්සස් ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට බ්‍රෙත් බ්‍රේකින්. ඒ වගේම මේකේ ආනා එයා ඇවිල්ලා ඒවා ඇත්තටම ජෝන් වික් මිස්සුනේ නෑ මේකෙදි. මේකේ මේ ෆීමේල් කෙනෙක් මේ කියන එක අපිට පේන්නේ නෑ. ෆීමේල් කෙනෙක් කියන එක ඇත්තටම එහෙම ෆීමේල්ද මේල්ද කියන එක පිළිබඳව වෙනසක් නෑ. සමහර විට මේකේ ස්ටන් ඩබල්ස් වලින් තමයි මම හිතන්නේ ගොඩාක් සමහර සීක්වන්සස් කරන්නේ නැත්තේ. but it doesn't matter. මේක ඇවිල්ලා ෆැන්ටස්ටික්. එතකොට මේකේදී ඔයගොල්ලෝ දන්න ඇති දැනටම මේ ජෝන් විකුත් පොඩි සීක්වන්ස් එකකට වගේ ෂෝ අප් වෙනවා. ඒවත් එකෙන් ලස්සනටම ෂූට් කරලා තියෙනවා. එයා කොහොමද මෙයාට ඉන්ෆ්ලුවන්ස් වුනේ කියන එක. ඒ වගේම ඉම්පෝටන්ට් දේ තමයි මේක ජෝන් වික් එකේ දැන් ෆෝර්ත් ෆිල්ම් එකේ like little bit conclusion එක දාන මේක ෆෝර්ත් ෆිල්ම් එකට පස්සේ ඉන්න ජෝන් වික් නෙමෙයි මේකේ ඉන්න ජෝන් වික්. මේකේ ඉන්න ජෝන් වික් සීරීස් එකේ තුන්වෙනි ෆිල්ම් එකට පස්සේ තමයි මේ කතාව යන්නේ. තුන්වෙනි ෆිල්ම් එකත් හතරවෙනි ෆිල්ම් එකත් අතර. එතකොට ජෝන් වික් අර ලයිෆ් එකේ ටිකක් එන්ට් එකකට වගේ ඇවිල්ලා යා අපි මැරුණාද නැද්ද කියන එක පිළිබඳව එහෙම තනත් කතාවක් ප්‍රශ්නයක් තියෙනවා ෆෝර්ත් ෆිල්ම් එකේ ජෝන් වික් එකේ. ඒ වුණාට මේකේ ඉන්නේ යා නෙමෙයි. මෙයා ඉන්නේ තුන්වෙනි ෆිල්ම් එකේ වුණාට පස්සේ ඉන්නේ ජෝන් වික් ඉන්නේ. එතකොට අර තියෙන ලයිෆ් එකේ තියෙන ඒ ඉවෙන්ට්ස් වලට යා මුහුණ දීලා නැහැ. මේ ස්ටෝරි ලයින් එක වෙනවා. එතකොට මේක ගත්තොත් එහෙම මම මේ සම එක ආපු ෆිල්ම්ස් වලින් හොඳටම එන්ජොයි කරපු ෆිල්ම් එකක් හැටියට කියන්න පුළුවන් වෙනවා. ඇත්තටම මම කියන්න ඕනේ මිෂන් ඉම්පොසිබල් ෆුල් ෆිල්ම් එක මම එන්ජොයි කරා. ඒක අර ඩයිව් සීක්වන්ස් එක ඊට පස්සේ අර ඩොග් ෆයිට් එක මෙතන ෆ්ලයිට්ස් වල තියෙන අන්තිම එක ඒවා එන්ජොයි කළා. ඒ වුණාට ඊට වැඩිය මම මේක එන්ජොයි කළා කියන්න පුළුවන්. මොකද මිෂන් ඉම්පොසිබල් එකේ අර කලින් මූවි එකේ තිබුණේ පට්ට ඇක්ෂන් සීක්වන්ස් මතකද ට්‍රේන් සීක්වන්ස් එක එහෙම ඒවත් එක්ක බලනකොට මේකේ එච්චරම මේ ලොකුවට එහෙම මේ ඇක්ෂන් තිබුණයි කියලා කියන්න බෑ. මිෂන් ඉම්පොසිබල් එකේදී අර සෙකන්ඩ් හාෆ් එකේ තියෙන ඇක්ෂන් සීක්වන්ස් ටික තමයි සමහර මම IMAX බැලුවේ ෆස්ට් ෂෝ එක early access ෂෝ එක. but ඒකේ මං හිතන්නේ නැහැ මේ එහෙම මේ විශේෂම එන්ඩිං එකත් එක්ක අර එහෙම එපික් එන්ඩිං එකක් දුන්නා කියලා. මට නම් එහෙම
ෆෙල් උනේ නැහැ මිෂන් ඉම්පොසිබල් එකේ ප්‍රීවියස් මූවී එකක් එක බලනකොට. ඒ වගේම ස්පෙෂලි මිෂන් ඉම්පොසිබල් එකේ ෆෝල් අවුට් වගේ මූවී එකක් එක බලනකොට. එතකොට ඕවරෝල් ගත්තොත් එහෙම දැන් අපි කතා කරේ බැලරිනා ෆිල්ම් එක පිළිබඳව අනිවාර්යයෙන්ම තියටර් එකේ බලන්න. මේ වගේ ෆිල්ම් එකක් තියටර් එකේ බලන්න නැත්නම් ඇත්තට වැඩක් නැහැ. දැන් සතුටුන කාරණේ තමයි ඔයගොල්ලෝ කොලම්බෝ සිටි සෙන්ටර් එකට ගියොත් එහෙම නිතරම දකින්න ලැබෙනවා. එන ගොඩක් ෆැමිලිස් ඇවිල්ලා තියෙනවා. සන්ඩේ සැටර්ඩේ ගියොත් එහෙම පට්ට සෙනගක් ඉන්නවා. දැන් ඇවිල්ලා නියමම ක්‍රවුඩ් එකක් හැදලා තියෙනවා. ඊට අමතරව දැන් ලංකාවේ ළඟදී ආපු සිංගල් ෆිල්ම්ස් වලට ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. දේවි කොන්සුමාසන මම බැලුවා ඒකත් සුපර්බ්. ඊට පස්සේ රාණි ඊට පස්සේ නෙළුම් කුළුණ ඒ වගේ මූවිස් ඇවිල්ලා දැන් ශ්‍රී ලංකන් මූවි ඉන්ඩස්ට්‍රි එක නෙක්ස්ට් ලෙවල් එකට අරන් ගිහිල්ලා තියෙනවා. ඒවට ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා හවුස්ෆුල් වෙන තරමටම. දැන් මේ මාසේ අග එනවා නියම් ෆිල්ම් එක ක්ලැරන්ස් කියලා අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. සිංහල මූවි එක පට්ටම හයිප් එකට අර හොලිවුඩ් වල තියෙන මියුසිකල් මූවිස් වගේම ඒ ක්වොලිටි එකටම හදපු මූවි එකක්. ඊට අමතරව දැන් මම කිය බැලරීනා ෆිල්ම් එක බලන්න. බැලරීන අනිවාර්යයෙන්ම ගිහිල්ලා තියටර් එක බලන්න. ගොඩ දෙනෙක් මේ වගේ ෆිල්ම්ස් ආවට පස්සේ මේවා බලාගෙන ඉන්නවා. ගෙදරට වෙලා නිකන් ඉන්නවා. කොයි වෙලේ හරි මේ ස්ට්‍රීමින් සර්විස් එකට ආවම සමහරු මේ කැම්ප් කොපිස් බලනවා. එහෙම කරන්න එපා. අනිවාර්යයෙන්ම මේක තියටර් එකට ගිහිල්ලා බලන්න. මේක ඇවිල්ලා සවුන්ඩ් ට්‍රැක් එක සුපර්. hand combats නියමටම තියෙන hand fighting sequences. ස්ටෝරි ලයින් එක පට්ට මම කිව්වා වගේ සුපර් වයලන්ස් වෙන්ජන්ස් එක දෙන පට්ටම එක්ස්පීරියන්ස් එකක් ගත්ත ෆිල්ම් එකක් තමයි බැලරීනා කියන්නේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කියලා බලන්න. ඔයගොල්ලෝ මේක බැලුවොත් එහෙම කවදාවත් ඩිසපොයින්ට් වෙන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේක ඇවිල්ලා අර බ්ලඩ් වයලන්ස් ග්‍රූසම් එකව බලන්න බැරි කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට මට මේක රෙකමන්ඩ් කරන්න විදිහක් නැහැ. මොකද මම මේක හිතන්නේ මේක මම දන්නේ නැහැ. මම හිතන විදිහට මේක R rated වෙන්න ඇති. මේකේ පට්ටම විදිහට වයලන්ට් ඇක්ෂන් සීක්වන්සස් දෙක තුනක් තියෙනවා. බ්ලඩ් පෙන්නනවා ඔළුවට නිකන් කුඩු වෙලා යන ඒවා මේ ඒ වගේ නිකන් අපිට අර ඒවා බලන්න අප්සෙට් කෙනෙක් ඉන්නවා නම් මේක රෙකමන්ඩ් කරන්න බෑ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ normally enjoy කරන්න පුළුවන් නම් ඔයගොල්ලෝ වයස අවුරුදු 15ට වගේ වය වැඩි නම් සහ ඒ වගේ සීක්වන්සස් ඔයගොල්ලන්ට අවුලක් නැත්නම් බැලුවට මේ මූවි එක ගිහලා බලන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එතකොට මම මේ මූවි එකට ඇත්තටම 10න් 9ක් දෙනවා ගිහිල්ලා බලන්න කියන එකට. ඒ වගේම මම කියනවා මම YouTube එක ඊපස්සේ මේක subscribe කරන්න, support එකක් දෙන්න, follow කරලා share කරලා. මොකද මේක ඉතින් contents මම සමහර වෙලාවට පරක්කලා දැන් movies එන එක හැමදාම බලනවා ආපු ගමන්ම ඒ වුණාට ඉතින් අර ඉවල මේක ෂූට් කරගන්න විදිහකුත් නැහැ. මොකක් වෙලාවට කොලම්බෝ සිටි සෙන්ටර් එකට ගියාට පස්සේ ඊට පස්සේ ගෙදර ඇවිල්ලා එනකොට සාමාන්‍යයෙන් 10 වගේ වෙනවා. දැන් 7 pm එක වගේ එකක් බලලා ඒතකොට ඒක කරන්න වෙලාවකුත් සෙට් වෙන්නේ නැහැ. මොකක් වෙලාවට සමහර වෙලාවට පස්සේ තමයි කරන්න ඉන්නේ. දැන් මම අර පොඩි අර ගිම්බල් එකක් එහෙම අරගෙන පොඩ්ඩක් ඒතරම ෂූට් කරලා නිකන් එහෙමම අප්ලෝඩ් කරන සීන් එකකට පස්සේ මේ අවුරුද්දක් වගේ වෙද්දි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ මුකුත් එඩිටින් නැතුව ගෙලින්ම එතරම් ඔය කොලම්බෝ සිටි සෙන්ටර් එක කොහෙට හරි ගිහිල්ලා වෙලා ටක් ගාලා කැම් එක ඔන් කළා, ගිම්බල් එක ගත්තා, ෂූට් කළා, කියන්න තියෙන ටික කිව්වා ෆිල්ම් එක ගැන. ඊට පස්සේ ටක් ගාලා ඒක අප්ලෝඩ් කළා. එහෙම බලාපොරොත්තු තියෙනවා. එතකොට එඩිටින් අරවා මේවට ගාන ඒවා විශේෂම ජොබ් එකත් එක්ක එහෙම ලේසි නෑ. ඒ තියෙන ටයිම් එක මං හිතන්නේ ඉතුරු වෙනවා. ඒත් එක්කම මම ඊයේ බැලුවා How to Train Your Dragon එක. දැන් හිට බලන්න ඉන්නවා Life of Chuck movie එක. මම ගොඩාක්ම ඉන්ට්‍රස්ටඩ්, ගොඩාක්ම ඇන්ටිසිපේෂන් එකක් තියාගෙන ඉන්න ෆිල්ම් එකක්. ඒ ෆිල්ම්ස් ටිකත් මම දැන් How to Train Your Dragon එකේ රිවිව් කරනවා. Life of Chuck එක ගන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම මහත් එක්ක සෙට් වෙන්න කියලා කියනවා. අනිවාර්යයෙන්ම සපෝට් එකක් දෙන්න. See you guys soon.